අද මම ඔබට හඳුන්වා දෙන්න ලෑස්ති එනසාල් ශාකය පිළිබඳව. මෙයට කියන ඉංග්‍රීසි නාමය කාඩමන් කුළුබඩු විශේෂයකි. කරඳමුංගු ඵලය වියලා එනසාල් ලෙස භාවිතා කෙරේ. මේවා ආහාර නිෂ්පාදනයේදී සුවඳකාරකයක්, රසකාරකයක් මෙන්ම ආයුර්වේද ඖෂධයක් ලෙසද යොදා ගනී. එලෙටාරියා රෙපෙන්ස් ලංකාවේ හා දකුණු ඉන්දියාවේ කඳුකර තෙත් වනාන්තර නිජබිම් කොට ගත් බහුවාර්ෂික පැළෑටියකි. එය කැලෑගත පැළෑටියක් ලෙස ලංකාවේ ඇතැම් ප්‍රදේශවලත් ඉන්දියාවේ බටහිර ගාට් කඳුවලත් අඩි 2500ත් 5000ත් අතර උස් ප්‍රදේශයේ වැවේ. බුරුමය, මලයාව ආදී රටවලද මෙය දක්නට ලැබෙනු ඇත. වගා කරනු ලබන එනසාල් පැළෑටි සාර්ථක ලෙස වැවෙන්නේ අඩි 2500 සිට 5000 දක්වා උස් වූ අඟල් 60 සිට 230 දක්වා වර්ෂාපතනයක් ලැබෙන්නා වූද ප්‍රදේශවලය. එනසාල් පැළෑටියේ පොළොව යට පිහිටි රයිසෝමයෙන් සාමාන්‍යයෙන් අඩි 4 සිට 15 දක්වා උස් වූ ප්‍රයෝහ පොළොවෙන් ඉහළට ගනී. කොළ අඩි 1 සිට 3 දක්වා දිගය, ඉලිප්සාකාරය. කොළ පාද කොපු සහිතය. වායව ප්‍රයෝහවල පාදවලින් අඩි 2 සිට 4 දක්වා දික් වූ සංයුක්ත ඒකාක්ෂවල මල් පිපේ. මල අඟල් 11ක් පමණ දිගය. සුදු හෝ ලා පලාවන් පාටය. දිවිලිංගික මල් දිවිලිංගික වුවද ඒවා සුවවන්ද්‍යායුය. ඵලය ත්‍රිකෝෂ්ටික ස්පොටිකාවකි. එහි හැඩය ආයත හෝ අණ්ඩාකාර හෝ විය හැකිය. සිංගිබෙරාසේ අයත් එනසාල් පැළෑටිය වගා කරනු ලබන කල එහි සුළු සුළු වෙනස්වීම් ඇතිවේ. ඵලවල ප්‍රමාණය අනුව මජෝර් මිනෝර් යනුවෙන් ප්‍රභේද දෙකකි. ලංකාවේ වැවෙන වල් එනසාල් පැළෑටිය මජෝර් ප්‍රභේදයට අයත්ය. එය දැන් වෙනත් විශේෂයක් ලෙස සලකනු ලැබ ඊට එලෙටාරියා එනසාල් යයි කියනු ලැබේ. මේ පැළෑටියේ කොළ වවනු ලබන ප්‍රභේදයේ කොළවලට වඩා පළල්ය. අඟල් 1 සිට 2 දක්වා දිග ඇති ඵලයද වවනු ලබන එනසාල් පැළෑටි මිනෝර් ප්‍රභේදයට අයත්ය. මේ ප්‍රභේදයෙහි මයිසූර් හා මලබාර් යනුවෙන් ජාති දෙකකි. ලංකාවේ කැලෑ එනසාල් පැළෑටිය ආදිකල්පිකය. වවනු ලබන ප්‍රභේදය එයින් පරිණාමය වූවක් විය හැකිය. එනසාල් වත්තකින් 5 වෙනි අවුරුද්දේ සිට වර්ෂ කිහිපයක් අවුරුද්දකට සාමාන්‍යයෙන් අක්කරයකට රාත්තල් 1000 සිට 5000 දක්වා අස්වැන්න ලබාගත හැකිය. පැසී ඉදෙන්නට කලින් ඵල නෙළනු ලැබේ. වේලීමේදී පමණට වඩා පැසුණු ඵල පිපිරී යා හැකි හෙයිනි. වෙළඳ භාණ්ඩයක් වශයෙන් වියලි කරඳමුංගුවල පොත්තේ කොළ පැහැය බෙහෙවින් අගය කෙරෙන හෙයින් එම පැහැය රැක ගැනීමට දෙයාකාරයකින් මෙම ඵල වේලනු ලැබේ. පිටත වූ පෝරණුවකින් කුටියක් තුළට ඇතුළු වන ගිනි රශ්මියෙන් වේලීම හා ආවෘත කුටියක හෝ විවෘත අඟුරු ගින්නක් මත ඵල බඳුන් තබා වේලීමද වේ. අව්වේ ලෑමෙන්ද කරඳමුංගු වේලා ගනු ලැබේ. දුඹුරු පාට කුඩා එනසාල් ඇට තද සුවඳකින් හා රසයකින් යුක්තය. ඇටවල මේ විශේෂ ලක්ෂණ නිසා එනසාල් කුළුබඩුවක් වශයෙන්ද කට සුවඳ කිරීමට විකන ද්‍රව්‍යයක් වශයෙන්ද භාවිතා වේ. ඇතැම් රෝගයන්ට ප්‍රතිකාරයක් වශයෙන්ද මෙය වෙදකමෙහිද යොදනු ලැබේ. ව්‍යංජන රස කැවිලි හා බීම වර්ග රස කිරීමටත් එනසාල් ප්‍රයෝජනවත්ය. කාමෝද්දීපක ද්‍රව්‍යයක් වශයෙන්ද එනසාල් ප්‍රසිද්ධියට කී ලක්ෂණ එනසාල් වලට ලැබෙන්නේ එහි තිබෙන වාෂ්පශීලී තෙල 2.8ක් කරන කොටගෙනය.
ඉන්දියානු ප්‍රභේදවල තිබෙන මේ තෙල් ප්‍රමාණය ලංකාවේ ප්‍රභේදවල තෙල් ප්‍රමාණයට වඩා වැඩිය. වෙළඳාමට ගන්නා එනසල් තෙල් ලබා ගන්නේ සම්පූර්ණ ඵල ආසවනය කිරීමෙනි. නිර්වර්ණ හෝ ලා කහපාට හෝ විය හැකි මේ තෙල බීමවලට විශේෂ රසකාරකයක් දීමට යොදනු ලැබේ. එනසාල් ජනපදය ජර්මනිය යන රටවල් එනසාල් බෙහෙවින් ප්‍රයෝජනයට ගනු ලැබේ. මෑතක සිට එනසාල් අපනයනය කිරීමෙන් ලංකාව සෑහෙන විදේශ විනිමය ප්‍රමාණයක් උපයයි. ලංකාවේ එනසල් වගාව දැනට මෙරට අක්කර 7000ක පමණ එනසල් වවා තිබේ. මින් 80%ක් පමණ මධ්‍යම පළාතේ මහනුවර නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවල පිහිටියය. අක්කර 1.5 පමණ වූ කුඩා බිම් ප්‍රදේශවලත් අක්කර 100 ගණන් විශාල වතුවලත් කරඳමුංගු වගා කොට ඇත. සාමාන්‍යයෙන් මෙරට වවනු ලබන්නේ ඉබේට කැලේට වැවෙන වර්ගය නොව ඉන්දියාවෙන් ගෙනන ලද මයිසූර් හා මලබාර් දෙවර්ගයේ එනසාල්ය. මයිසූර් වර්ගය අඩි 3,4500ත් අතර කඳුකරයේ මනාව වැඩෙන අතර අනික් වර්ගයට ඉතාම හිතකර වන්නේ අඩි 2000-3000ත් අතර භූමියයි. අඟල් 120ත් 150ත් ප්‍රමාණයේ සමව පැතිරී වාර්ෂික වර්ෂාපතනයක් දිය නොරැඳී බැස යන බිමත් බුරුල් පසත් අතර පැරන්හයිට් 500ත් 950ත් අතර උෂ්ණත්වයක් තද සුළඟින් හා ඡණ්ඩ හිරු රශ්මියෙන් ආවරණයට තිබීමත් එනසල් වගාවට ඉතා අවශ්‍ය අනිකුත් සාධකය. මෙරට කඳුකර වන ප්‍රදේශයේ උස් ගස් යට වැඩි ඇතිවන läහැබී සුද්ධ කොට සාමාන්‍ය සෙවණක් ශේෂ පරිදි පලින් පල මහා ගස් කපා දමා කඳන් අතු කොළ ආදිය පස යොදා පාළුවීම වළක්වන වැටි වශයෙන් සිටින පරිදි යොදා අඩි 10ත් 8ත් පමණ පරතරය ඇතිව අඩි 1ත් හා අඩි 1.5ක් ගැඹුරට කපාගත් වලවල පැල සිටවනු ලැබේ. සිටවීම සඳහා ගනු ලබන්නේ අංකුර එකක් හෝ කීපයක් වැඩුණු ගසක් සහිත රයිසෝම හෙවත් අල කොටස් හෝ ඇට තවන් කිරීමෙන් ලබාගත් පැලය. තවන් කිරීම හොඳ ඇට රාත්තලකට ඇට 20000ක් පමණ තිබෙන නමුත් සාමාන්‍ය තත්ත්වය යටතේ සිටවීමට යෝග්‍ය පැල 8000ත් 10000කට වඩා බලාපොරොත්තු විය නොහැකිය. අඩි 25ක් 30ක් දිග හා 3ක් 4ක් පළල ඇතිව සකස් කරගත් පාත්තිවල ඉසුණු ලබන ඇට ඇස්පීමට හෙවත් ගිරිය ඇද පැලවීමට සති 6ක් 7ක් ගත විය හැකිය. දළුලා ප්‍රයෝහණය වීමට මාස 12ක් දක්වා කල් යා හැකිය. මෙම පැල සකස් කොටගත් වෙනත් පාත්තිවල සිටුවා වර්ෂයකට නොඅඩු කාලයක් ඉක්ම ගිය පසු වලවල සිටවීමට යෝග්‍ය වලක පැල දෙකක් බැගින් සිටවිය යුතුය. පොටෑසියම් හා කටු පෝර මිශ්‍රණ යූරියා ගොම කොම්පෝස්ට් පෝර හා කොළරොඩු එනසල් වලට හිතකරය. රෝග එනසල් වලට හැදෙන ප්‍රධාන රෝග දෙකකි. තවන් දී කොළ කුණුවීම හා විචිත්‍ර මාබල් රෝගයද වේ. ප්‍රථම රෝගයට බෝඩෝ මිශ්‍රණය ප්‍රතිකාරකයකි. ලප වැටීම කොළ කොඩවීම අලුත් දළු කරගැට්ටි වීම ලක්ෂණ කොට ඇති දෙවැනි රෝගය වැළඳී කල පැල ඉවත් කිරීම විනා එය මර්ධනය කිරීමේ මගක් තවම සොයාගෙන නොමැත. ආයුර්වේද මතය සකු බසින් ඒලා උපකුංචිකා ආදී නම් වලින් හැඳින්වෙන එනසාල් නැමැති ඖෂධ විශේෂය සූක්ෂ්ම ඒලා සිහින් එනසාල් ස්ථූල ඒලා මහා එනසාල් වශයෙන් ප්‍රභේද දෙකකින් යුක්තය. සිහින් එනසාල් සීත වීර්ය ඇත්තේය. කුළු රසය සැහැල්ලුය රුචිකරය හෘදයට හිතය වාත නසයි අග්නි දීපනය කෙරෙයි. මූත්‍ර කුවීජ කාශ ශ්වාස ක්ෂය අර්ශ
කළු යන රෝග පහ කරයි. මහා එනසාල් තීක්තය, සැහැල්ලුය, රුචිකරය, තියුණුය, රළුය, උෂ්ණය, කුළු රසය, ගිනි වඩයි, සෙම් පිත් දිනයි, කළු වාත, විෂ වූණ, කණ්ඩු වමන, පිපාස නසයි, මුඛ ශීර්ෂ, වස්ති රෝග පහ කරයි. එනසාල් පැළ සිටුවන ආකාරය පස හොඳ කාබනීක ද්‍රව්‍ය වැස්මක් සහිත 5% කාබනීක ද්‍රව්‍යයන්ගෙන් පොහොසත් වූ හොඳින් ජලය බැසයන ගැඹුරු ලෝම හා ලෝම මැටි පස් වඩාත් සුදුසුය. ජලය රැඳෙන හෝ කාදනය වූ පස් සුදුසු නොවේ. කරඳමුංගු සඳහා 60%කට ආසන්න සෙවන අත්‍යවශ්‍යය සාධකයකි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ත් 27ත් උෂ්ණත්වය වඩාත් සුදුසු වේ. භෝග ස්ථාපිත කිරීම රෝපණ ද්‍රව්‍ය කරඳමුංගු මොරෙයියන් හා බීජ පැළ මගින් ව්‍යාප්ත කළ හැකිය. නමුත් බහුලව භාවිතා වන්නේ මොරෙයියන් මගින් ප්‍රචාරණයයි. සෙන්ටිමීටර් 6-10ක් දිග රයිසෝම සහිත සෙන්ටිමීටර් 6-10ක් දිගින් යුත් මොරෙයියන් භාවිතා කරනු ලැබේ. වගා ලක්ෂයන් හෙක්ටයාරකට 2000යි. ක්ෂේත්‍රයේ සිටුවීම පැළ අතර පරතරය 1යි. සමතලා ඉඩම් අඩි 4-5 පේලි අතර. බෑවුම් සහිත ඉඩම් අඩි 4-4 පේලි අතර. මතුපිට පස් 1:1. කොම්පෝස්ට් කොහොබත් අනුපාතයට පස් මිශ්‍රණයෙන් සාදාගත යුතුයි. පැළ සිටුවීමට ගන්නා වලක ප්‍රමාණය අඩි 1-1.5 අතර විය යුතුය. වලවල් කොම්පෝස්ට් හා මතුපිට පස් මිශ්‍රණයෙන් පිරවිය යුතුය. එනසල් පැළය රයිසෝමය හෙවත් අලය භාගයක් පමණක් යට කරන්න. නැවත පැළ එන බැවින් පස් තට්ටුව බුරුල්ල තිබිය යුතුයි. කොහොබත් ලීකුඩු පුංචි පොල්ලෙලි කැබලි අලය වැහෙනසේ දමන්න. එමගින් තෙතමනය රැඳේ. මුල් කාලයේ පැළය පසට සවිවන තෙක් ආධාරකයක් තැබිය යුතුයි. අඩි 1 පැළ සඳහා අවශ්‍ය නොවේ. බිම් මට්ටමේ සිට සෙන්ටිමීටර් 5ක් පමණ පහතින් මොරෙයියන් සිටවිය යුතුය. මෙවැනි වීඩියෝයකින් නැවතත් හමු වෙනතුරු සමිත් SL World YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.